ඔන්න යාළුවනේ ඉතින් අදත් ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා කැමෝ ඔටෝ රිවිව් YouTube නාලිකාව වෙත. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහේන්ද්‍රා සමාගම විසින් හඳුන්වා දීලා තියෙන ට්‍රියෝ කියන ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක ගැනයි. ඉතින් මේකේ කොටස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ට්‍රිප්ලස් එක, අනිත් එක ට්‍රියෝ කියලා කියන මේ විදිහට වර්ග දෙකකින් සඳහන් වෙනවා. ඉතින් ඒකේ අර වෙනස් වෙන්නේ ගමන් කරන්න පුළුවන් දුර. ඉතින් ත්‍රීවිල් එකේ ඉදිරිපස අපිට මේ වගේ බලා ගන්න පුළුවන්. අර ලුකින් එක නම් ඉතින් මට නම් එච්චරම ආස ලුක් එකක් නෙමෙයි. නමුත් ඉතින් මේ වගේ ලුක් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මං කිව්වේ මගේ මතය. ඔකම සයිඩ් කන්නාඩි මෙන්න මේ වගේ රවුන්ඩ් හඩට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඇතුළෙන් බලද්දි මෙන්න මේ වගේ ඩෑෂ්බෝඩ් එකක්, හැන්ඩල් එකක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඔන්න ඔය විදිහට ෆ්‍රේම් එක ඒ වගේම ස්පින් ස්ක්‍රීන් එක සහ පිටිපස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉඩ හොඳට තියෙනවා පිටිපස්සේ. ඒ වගේම ඉදිරිපසින් බැලුවහම මේ වගේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ටිකක් සාමාන්‍ය ට්‍රේවිල් එකකට වඩා විශාලත්වයෙන් වැඩි. ඒ වගේම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකත් වැඩි සාමාන්‍ය ට්‍රේවිල් එකකට වඩා. මේකේ අපිට පොඩි ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න වෙන්නේ. ස්විච් එක ඔන් කරාට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ස්පීඩ් එක. ගොඩක් ඩීටේල්ස් නැහැ. සාමාන්‍යයෙන් ගමන් කරන්න පුළුවන් දුර ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් පිටිපස්සේ සීට් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. සිග්නල් ලයිට් මෙන්න මේ වගේ පොඩි සිග්නල් ලයිට් එකක් බලා ගන්න පුළුවන්. හෙඩ් ලයිට් එකට උඩින් මෙන්න මේ වගේ. මේක ට්‍රියෝ ප්ලස් එක. ඊට යට බලුවහම මෙන්න මේ වගේ මෝටරේ බලා ගන්න පුළුවන්. වලට යටින් මෝටර එක බලා ගන්න පුළුවන්. සහ චැසිය මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේවා ඉතින් සාමාන්‍යයෙන් මල්ලකට ගන්න පුළුවන් ඉක්මනටම මේ පේන හැටියට නම් මට පේන හැටියට මට හිතන හැටියට මල්ලකට ගන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා කියලා පේනවා බැලුවම මේ භාවිතක තියෙන ලෝහත් එක්ක. ඊළඟට පිටිපස්සෙන් බැලුවහම මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තව කේක වර්ග තියෙනවා. ඉතින් ට්‍රියෝ ප්ලස් එක ඊට පස්සේ පිටිපස්සේ ටෙන්ට් එක නැති එක තියෙනවා. වෙන භාණ්ඩ ප්‍රවාහනය කරන්න භාවිතා කරන්න පුළුවන් ත්‍රී වීල් එක. ඉතින් මේ ත්‍රී වීල් එකේ බැලුවාම බැලුමටම පේන දේවල් ටික තමයි මම ඔය කිව්වේ. ඉතින් අර ෆස්ට් අපියරන්ස් එක මට නම් හැපි නැහැ. ෆස්ට් අපියරන්ස් එකේ ඩිසයින් එක කැතයි අතරම. ඉතින් නමුත් අපි සාමාන්‍යයෙන් 6 තුවන්න ගන්නවා නම් ඉතින් අවුලක් නැහැ. නමුත් දැන් මේකේ අපි කතා කරොත් මේ තවත් විස්තර ගැන කතා කරොත් මේකේ අපිට බැටරිය ගැන කතා කරන්න බෑ අනිවාර්යයෙන්ම. ඉතින් මේක ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් නිසා මේකේ තියෙන ලිතියම් අයන් වෝල්ට් 48ක බැටරි එකක්. එතකොට සාමාන්‍යයෙන් අපි වාහනේ ස්ටාර්ට් කරන්න යූස් කරන්නේ ලෙඩ් ඇසිඩ් බැටරි එකක්. ඉතින් මේකේ තියෙන්නේ ලිතියම් අයන් බැටරි එකක්. ඉතින් ලිතියම් අයන් බැටරි එකක් තියෙන නිසා මෙයාලා කියනවා සාමාන්‍යයෙන් වසර 5ක හෝ කිලෝමීටර් 1,20,000ක මේ වගකීම් කාලයක් තියෙනවා කියලා. හරි. ඒ වගේම තමයි මේක සාමාන්‍යයෙන් බැටරි එක charge කරන්න පුළුවන් පැය 3යි මිනිත්තු 50ක් වගේ කාලයක් යනවා. ඒ කියන්නේ පැය 4ක් විතර යනවා කියලා හිතමුකෝ අපි. විනාඩි 10ක් 15ක් එහෙට මෙහෙට වෙන්න පුළුවන් නිසා පැය 4ක් විතර යනවා charging time එකට මේ වාහනේ. එතකොට ඔය charge කරලා එකපාරකින් මේ වාහනේ දුවන්න පුළුවන් දුර සාමාන්‍යයෙන් කිලෝමීටර් 110ත් 130ත් අතර තමයි ප්‍රැක්ටිකලි ගත්තාම දුවන්න පුළුවන් රේන්ජ් එක වෙන්නේ. ඉතින් අපිට මුදල් අතින් ඒ කියන්නේ ඉන්ධනත් එක්ක බලද්දී ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක යනකොට අපිට වැය වෙන මුදල් ප්‍රමාණය ගත්තාම සාමාන්‍යයෙන් ඉතුරු වෙනවා. කියන්නේ ඉතුරුවක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතුරුවක් තියෙනවා. මොකද බැටරි එක charge කරන්න සාමාන්‍යයෙන් අපි එකපාරක charge කරන රුපියල් 500ක් ගියා කියලා හිතමුකෝ. එතකොට සාමාන්‍යයෙන් කිලෝමීටරයක් යන්න වැය වෙන්නේ සාමාන්‍යයෙන් රුපියල් 3ක් 5ක් අතර ගාණක්නේ. එතකොට පෙට්‍රල් ත්‍රී වීල් එකක් ගත්තොත් අපිට රුපියල් 300ක පෙට්‍රල් ගහලා යන්න පුළුවන් දුර සාමාන්‍යයෙන් කිලෝමීටර් 20ක් කියලා හිතුවොත් රුපියල් 15ක් වැය වෙනවා 1 කිලෝමීටරයක් යන්න. ඉතින් එහෙම බැලුවාම අපිට ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක යන එක වියදම අතින් ගත්තාම ගොඩක් අඩුයි, කොස්ට් එක අඩුයි. හැබැයි අපිට අනිත් අතට අවුරුදු 5ක් විතර ගිහිල්ලා බැටරි එකක් චේන්ජ් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඒකටත් මුදල් ඉතුරු කරගන්න ඕන. සාමාන්‍යයෙන් අපි කොස්ට් එක හදද්දී මේ ඕවරෝල් හැම දෙයක් ගැනම හිතන්න අවශ්‍ය වෙනවා. ඉතින් හැම දෙයක් ගැන හිතලා තමයි අපි කොස්ට් එක ගණන් කරන්න ඕන.
කොහොම නමුත් ඉතින් බැටරි එක තියෙන ත්‍රිවිල් එකක අපේ වියදම අඩුයි. නමුත් අර යන්න තියෙන දුර සාර්ජින් පොයින්ට් නැති එක චාර්ජ් කරගන්න යන වෙලාවත් එක්ක බලද්දී තෙල් වාහනයක් අරගෙන යන්න ගොඩක් අය පෙළඹලා ඉන්නවා. ඉතින් කොහොම නමුත් මේ වාහනයේ බැටරි කැපැසිටි එක කිලෝවොට් 7.4ක් කියනවා. ඒ වගේම මේකේ තියෙනවා තව දෙයක් තමයි මැක්සිමම් ටෝක් එක නිව්ටන් මීටර 42ක් තමයි ටෝක් එක වෙන්නේ. ඒ වගේම උපරිම වේගය පැයට කිලෝමීටර් 55ක දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වාහනේ බර විදිහට සඳහන් කරන්නේ කිලෝග්‍රෑම් 698ක් කියන්නේ 700ක් වගේ. ඒ වගේම කඳු නැගීමේ හැකියාව හෙවත් ග්‍රේඩිබිලිටි එක 12ක් වගේ තමයි පෙන්වන්නේ. කියන්නේ ලොකු කඳු යන්න අමාරුයි කියලා තමයි ඒ කියන්නේ. මෙන්න මේ වගේ විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ මෝටරය ගැන කතා කරද්දී අශ්ව බල 10ක එහෙම නැත්නම් කිලෝවොට් 8ක බලයෙන් යුක්ත මෝටර් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකේ පීක් පවර් එක තමයි කිලෝවොට් 8යි කියලා කිව්වේ. ඒ වගේම උපරිම ටෝක් එක නිව්ටන් මීටර 42ක් බලා ගන්න පුළුවන්. ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකද ඔටෝ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකක් තියෙන ක්ලච් එකක් නැහැ. ඩිරෙක්ට් ඩ්‍රයිව් සිස්ටම් එකට තමයි වැඩ කරන්නේ. ඒකෙදී විශේෂත්වය තමයි අපිට ඇක්සලරේටර් එක අතාරපු ගමන් මෝටර එක ස්ලෝ වෙනවා. ඒ කියන්නේ එතෙන්ට කරන්ට් එක යන්නේ නැහැ නේ මෝටර එක. එතකොට මෝටරේ ටක් ගාලා ස්ලෝ වෙනවා. ඒ කියන්නේ මෝටරේ කරන්ට් එක යන්නේ නැහැ කියන්නේ මෝටරේ නවතිනවා. ඒතර වාහනේ ඉක්මනට නවත්ත ගන්න පුළුවන්. අර එන්ජින් ත්‍රිවිල් එකකට වඩා ඉක්මනට නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බ්‍රේක් කරගන්න තියෙන්නේ මේ සම්පූර්ණයෙන්ම නවත්ත ගැනීම සඳහා. ඒ වගේම තමයි උපරිම වේගය පැයට කිලෝමීටර් 55ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රොඩක්ට් රේටින් එක තියෙනවා IP67 කියන රේටඩ් සර්ටිෆිකේට් එක හම්බෙලා තියෙනවා විදුලි මෝටරය සඳහා. ඒ වගේම ඒකෙන් අදහස් වෙන්නේ ජලයෙන් සහ දූවිලි වලින් ආරක්ෂිත මුද්‍රා කරලා තියෙනවා කියලා තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම මේකේ විශේෂ වාසියක් විදිහට හඳුනන්න පුළුවන් ශබ්දය, ඒ වගේම කම්පනය අවම මේ ධාවනයක් ලබා ගන්න පුළුවන් වාහනයක් නිසයි. මොකද එන්ජින් එකක් නැති නිසා කම්පනය අඩුයි, සද්දය අඩුයි. ඒ නිසා අර පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා මේ පැසෙන්ජර්ස්ලට. ඒ වාසිය තියෙනවා මේ වාහනවලදී අපි සාමාන්‍ය එන්ජින් වාහනයක් එක්ක සසද්දී. ඉතින් මේ වාහනවල හැම පැත්තක් ගැනම හිතලා බලලා ඔයාලට හොඳයි කියලා හිතනවා නම් ඉතින් වාහනේ ගන්න පුළුවන්. මිල කතා කරද්දී මිල ලක්ෂ 25ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒක අඩු වැඩි වෙනවා. අඩු වැඩි වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් දලාගේ කිව්වේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේ වාහනය ගැන විස්තර මට සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් මොන හරි අදහසක් ලබා ගන්න ඇති කියලා මේ පිළිබඳව. ඉතින් ඔයාලත් මේ පිළිබඳව කමෙන්ට්ස් කරන්න. ඒ වගේම අනිත් අයට දන්නේ නැති අයට ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් ඒ වගේම YouTube channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ආරාධනා කරන ගමන් අදට මම මේ වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් ගිහලා එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් හැමෝටම ජය වේවා.